අද මං ඔයාලට කියලා දෙන්නේ 8 වසර පෙළ පොතේ තියෙන පළවෙනි පාඩමයි. පාඩමේ මාතෘකාව තමයි පිරන්දනාල්. ඒ කියන්නේ උපන් දිනය. செயற்பாடு 1 ක්‍රියාකාරකම 1 පින්වරුම් சொற்களை பயன்படுத்துவோம். பிறந்த நாள் நிகழ்வு பற்றி කලන්දුරෙයාඩුවෝම්. පහත සඳහන් වචන භාවිතා කරමු උපන්දින අවස්ථාව පිළිබඳ සාකච්ඡා කරමු කියලා තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පල්ලෙන් රෝස පාට තීරුවක වචන වගයක් දීලා තියෙනවා. කේක්. ඒ කියන්නේ කේක් වලට. පරිසු තෑගි. බැලූන් බැලුන්මයි. පිරන්දනාල් උපන්දිනය. නඩනම් නැටුම. පාඩල් ගීතය. මැජික් මැජික් වලට. ඔයාලට දැන් මේ වචන ටික මොන පින්තූර වලට දෙන්න ඕනි කියලා ඔයාලා තෝරගෙන බලන්න. දෙවෙනි පිටුවේ තියෙනවා வாசிப்போம் பொருத்தமான ඉලක්කත්තේ ඉඩුවෝම්. කියවමු ගැළපෙන ඉලක්කම් යොදමු කියලා තමයි තියෙන්නේ. பிறந்தநாள் வாழ்த்து மடல் උපන්දින සුබ පැතුම. පරිසු பொருட்கள் ත්‍යාග භාණ්ඩ. කේක් වෙට්ටුදල් කේක් කැපීම. බැලූන් අලංකාரம் බැලුන් සැරසිලි. මැජික් செய்து காட்டுதல் මැජික් ක්‍රියා පෙන්වීම. පාටු පාඩුදල් ගීත ගායනා කිරීම. செயற்பாடு 2 ஆசிரியரின் உதவியுடன் උරැයාඩලත් සෙවි මඩුප්පෝම් වාසිප්පෝම්. ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු කියවමු කියලා තමයි තියෙන්නේ. ඔයාලා දැන් පල්ලෙන් පින්තූරයක් පේනවා ඇති ලස්සන කේක් එකක් තියෙනවා. ඒ වගේම තෑගි තියෙනවා, පවුලේ අය ඉන්නවා, යාළුවෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, උඩ බැලුන් එලලා තියෙනවා. දැන් ඔයාලා තුන්වෙනි පිටුව බලන්න. තුන්වෙනි පිටුවේ උඩම තියෙනවා ජනනී, ගීතා, සිවා, අම්මා කියලා කළු පාට අකුරින්. එයාලට අනන්‍ය වූ සලකුණුද දීලා තියෙනවා. අපි බලමු මෙතන තියෙන සංවාදය මොකක්ද කියලා. வாருங்கள் கீதா, வாருங்கள் சிவா, வணக்கம். என்ன கீதா, என்ன சிவா, ආයුබෝවන්. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் ஜனனி. සුබ උපන්දිනයක් වේවා ජනනි. நன்றி கீதா, ස්තුතියි ගීතා. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் ஜனனி. සුබ උපන්දිනයක් වේවා ජනනි. நன்றி சிவா. කීර්තනා එංගේ. ස්තුතියි සිවා. කීර්තනා කොහෙද? அவள் வரவில்லை ஜனனி. ඇය ආවේ නෑ ජනනි. வாருங்கள் வரவேற்பறைக்கு போவோம். අලංකරිப்போம். එන්න විසිත කාමරයට යමු. සරසමු. ජනනි බැලූන්கள் எங்கே? ජනනි බැලුම් කොහෙද? இதோ මෙන්න. சிவா நீங்கள் பலூன் காட்டுங்கள். நான் மேசையை අලංකරිக்கிறேன். ඔබ බැලුන් ගැට ගසන්න. මම මේසය සරසන්නම්. ගීතා இதோ මේසේ විරිප්පු. ගීතා මෙන්න මේස ඇතිරිල්ල. සරි ජනනි. හරි ජනනි. ඊළඟ පිටුව බලන්න. වන්න කඩදාසිகளை කොண்டு வாருங்கள். පාට කඩදාසි අරගෙන එන්න. இதோ கொண்டு வருகிறேன். මෙන්න අරන් එනවා. ජනනි එல்லோரும் வந்து விட்டார்கள். කේක් වෙට්ටුවෝමා. ජනනි හැමෝම ඇවිත් ඉන්නවා. කේක් කපමුද? சரி அம்மா. ஹரி அம்மா. பிறந்த நாள் வாழ்த்து பாடுவோம். கேக் வெட்டுவோம். උපන්දින ගීතය ගායනා කරමු. කේක් කපමු. சிவா கீதா வாருங்கள். கேக் சாப்பிடுங்கள். சிவா கீதா என்ன? கேக் கண்ண. சிவா உங்கள் பிறந்த நாள் அடுத்த மாதம் அல்லவா? ඔබගේ උපන්දිනය ලබන මාසයේ නේද? ஓம் கீதா. ඔව් ගීතා. சிவா பிறந்த நாள் விழாவை எப்படி கொண்டாடுவீர்கள்? சிவா උපන්දින උත්සවය කොහොමද සමරන්නේ? நான் எல்லா நண்பர்களையும் அழைப்பேன். මම සියලුම යාළුවන්ට ආරාධනා කරන්නෙමි. අලෙප්පිදල් අනුප්පුවෙන් ආරාධනා පත්‍රයක් යවන්නෙමි. புதிய ஆடைகள் අනිවෙන් අලුත් ඇඳුම් අඳින්නෙමි. කේක් වෙට්ටුවෙන් කේක් කපන්නෙමි. පස්වෙනි පිටුවේ තොල් අරිමුහම් වචන හඳුන්වා දීම. வரவேற்பறை විසිත කාමරය මේසේ විරිප්පු මේස ඇතිරිල්ල කට්ටුංගල් බඳින්න අලංකරිப்போம் සරසමු වර්ණ කඩදාසි පාට කඩදාසි පිරන්දනාල්
උපන්දිනය බැලූන්கள் බැලූன். செயற்பாடு 3 උரைයාடலில் செவி மடுப்போம் සරිපිලේ ඉඩුවෝම්. සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු කියලා තමයි තියෙන්නේ. පළවෙනි වාක්‍යය තමයි ගීතා පිරන්දනාල් කොණ්ඩාඩු ගීතා උපන්දිනය සමරන්නීය. 2 සිවා බැලුන් කටිනාන්. සිවා බැලුන් බැන්දේය. 3 පිරන්දනාල් විලාවිට්කු කීර්තනා වරවිල්ලේ. උපන්දින උත්සවයට කීර්තනා පැමිණියේ නැත. දැන් ඔයාලා මේ දෙබසත් හොඳට කියවලා මේ වාක්‍ය ටිකත් හොඳට කියවලා ඔයාලට දැන් පුළුවන් මේකට හරි වැරදි යොදා ගන්න. செயற்பாடு 4 උரைයාඩලේ පාத்திரமெட்கு வாசிப்போம். ඒ කියන්නේ සංවාදය චරිත අනුව කියවමු. செயற்பாடு 5 පින්වරුම් வாழ்த்து මණ්ඩලේ வாசிப்போம். පහත සඳහන් සුබ පැතුම් පත කියවමු. ඔයාලා දැන් පේනවා ඇති පල්ලි ලස්සන සුබ පැතුම් පතක් දීලා තියෙනවා. ඒකේ උඩ රෝස පාටින් ලියලා තියෙනවා ඉනිය පිරන්දනාල් வாழ்த்துக்கள். ඒ කියන්නේ සුබ උපන්දිනයක් වේවා. අන්බුල්ල ජනනික්කු ආදරණීය ජනනිට இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். சுப උපන්දිනයක් වේවා. வாழ்க වලමුඩන් දිවි මඟ සරු වේවා. ඉප්පඩික්කු ගීතා මෙයට ගීතා මේ තමයි ගීතා ජනිට හදපු සුබ පැතුම් පතක් තමයි මෙතන තියෙන්නේ. ඊට පල්ලෙන් ඔයාලට දීලා තියෙනවා පින්වරුම් විනාට්කලුක්කු විඩේ අලිප්පෝම්. ඒ කියන්නේ පහත ප්‍රශ්නවලට පිළිතුරු දෙමු. පළවෙනි ප්‍රශ්නේ மேலே உள்ள வாழ்த்து மடல் எதை பற்றியது? ඉහත තිබෙන සුබ පැතුම් පත කුමක් පිළිබඳවද? දෙවෙනි ප්‍රශ්නේ இந்த வாழ்த்து மடல் யாருக்கு අනුපට්ටුள்ளது? මෙම සුබ පැතුම් පත කාට යවන ලද්දක්ද? 3 இந்த வாழ்த்து மடல் யாரால் අනුපට්ටුள்ளது? මෙම සුබ පැතුම් පත කවුරු විසින් යවන ලද්දක්ද? දැන් ඔයාලට මම මේකේ සිංහල තේරුම් කියලා දුන්න නිසා පිළිතුරු ඔයාලට ලියන්න පුළුවන්. செயற்பாடு 6 ඒ කියන්නේ ක්‍රියාකාරකම 6 சோடிகளாக இணைந்து பிறந்த நாள் வாழ்த்து மடல் ஒன்றினை தயாரிப்போம். යුගල වශයෙන් එකතු වී උපන්දින සුබ පැතුම් පතක් සකස් කරමු කියලා තමයි තියෙන්නේ. செயற்பாடு 7 පින්වරුම් උදාහරණத்தை අවධානිப்போம். පහත උදාහරණවලට අවධානය යොමු කරමු. කලන්දුரையாடுவோம் සාකච්ඡා කරමු. ඉදේවැලි නිරප්පුவோம் හිස්තැන් පුරවමු. දැන් ඔයාලට පේනවා ඇති නාන් පාඩුවෙන් කියලා දීලා තියෙනවා. එතකොට පාඩුවෙන් හැදෙන්නේ පාඩු එකතු කිරීම, හල් වයන් එකතු කිරීම, ඒන් එකතු වෙලා තමයි පාඩුවෙන් කියලා හැදිලා තියෙන්නේ. එතකොට මම ගායනා කරන්නෙමි කියන එක තමයි ඒකේ අදහස. එතකොට නාංගල් පාඩුවෝම්. එතකොට පාඩුවෝම් හැදිලා තියෙන්නේ පාඩු එකතු කිරීම, හල් වයන්න, ඕම් කියන පත්‍ය එකතු වෙලා. එතකොට අපි ගායනා කරන්නෙමු කියලා තමයි ඒකේ අදහස. එතකොට නාන්නම් ඒන් වලින් තමයි ඉවර වෙන්නේ පත්‍ය. නාංගල් නම් ඕම් කියන පත්‍ය තමයි තියෙන්නේ. நீ பாடுவாய் நீங்கள் பாடுவீர்கள் அவன் பாடுவான் அவள் பாடுவாள் அவர் பாடுவார் அவர்கள் பாடுவார்கள். ඊළඟ පිටුවලට හිස්තැන් පුරවන ටිකක් දීලා තියෙනවා. නාන් කියලා දීලා තියෙනවා. ආඩු එකතු කිරීම, හල් වයන්න, ඒන් කියලා දීලා තියෙනවා. එතකොට නාන් ආඩුවෙන් තමයි එන්නේ. එතකොට නාංගල් නම් ආඩුවෝම්. ඒ විදිහට ඔයාලා ඊළඟ ටික සම්පූර්ණ කරන්න. செயற்பாடு 8 ක්‍රියාකාරකම 8 පින්වරුම් උදාහරණத்தை අවධානිப்போம். පහත උදාහරණවලට අවධානය යොමු කරමු. කලන්දුரையாடுவோம் සාකච්ඡා කරමු. ඉදේවැලි නිරප්පුவோம் හිස්තැන් පුරවමු. මෙතන නාන් කියලා දීලා තියෙනවා. එතකොට පඩිපේන් කියලා අවිල්ලා තියෙනවා. මෙතන හල් පයනු දෙකක් තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට படிப்பேன் කියලා හැදලා තියෙනවා. එතකොට நாங்கள் படிப்போம், நீ படிப்பாய், நீங்கள் படிப்பீர்கள், அவன் படிப்பான், அவள் படிப்பாள், அவர் படிப்பார், அவர்கள் படிப்பார்கள் කියලා දීලා තියෙනවා. ඔයාලට පල්ලෙන් කුඩි කියලා දීලා තියෙනවා.
කුඩි හල්පයිනු දෙකක් ඒ වගේම ඒන් කියන එක එකතු වෙලා තියෙනවා. එතකොට කුඩිපේන් කියලා තමයි එන්නේ. එතකොට நாங்கள் குடிப்போம், நீ குடிப்பாய், நீங்கள் குடிப்பீர்கள், அவன் குடிப்பான், அவள் குடிப்பாள், அவர் குடிப்பார், அவர்கள் குடிப்பார்கள் කියලා තමයි එන්නේ. ஏற்பாடு 9 ක්‍රියාකාරකම 9 மூவர் போண்ட குழுக்களாக பிரிவோம். තිදෙනා බැගින් කණ්ඩායම් බෙදෙමු කියලා තමයි තියෙන්නේ. AB අටවණයේ අවධානිப்போம். AB වගුව දෙසට අවධානය දෙමු කියලා තමයි තියෙන්නේ. Aயில் உள்ள சொற்களில் ஒன்றே ஒருவர் கூற வேண்டும். ඒ කියන්නේ එහි ඇති වචන එකක් එක් අයෙකු කියන්න ඕනේ. Bயில் உள்ள විනයඩියේ ඉන්නු මොරුවර් கூற வேண்டும். බිහි ඇති ක්‍රියාමූලය තවත් කෙනෙක් කියන්න ඕනේ. மூன்றாமவர் அவே இரண்டையும் வைத்து எதிர்காலத்தில் வாக்கியம் அமைந்து கூற வேண்டும். ඒ කියන්නේ තෙවැන්නා ඒ දෙකම යොදා අනාගත කාල වාක්‍යයක් සාදා පැවසිය යුතුය. ඔයාලට දැන් A B කියලා වගුවක දීලා තියෙනවා. A කියන්නේ කට්රූ ටික තමයි මෙතන දීලා තියෙන්නේ. நான், நாங்கள், நீ, நீங்கள், அவன், அவள், அவர், அவர்கள். B ක්‍රියා මූල්‍ය තමයි දීලා තියෙන්නේ. කුඩි බොනවා, පඩි පාඩම් කරනවා, වාසි කියවනවා, ආඩු නටනවා, ඕඩු දුවනවා, තේඩු සොයනවා. උදාහරණ දීලා තියෙනවා நான் පඩි. එතකොට நான் படிப்பேன். ඔයාලා මේ විදිහට දැන් ඉහත ටිකක් හදලා ලියන්න ඕනේ. එතකොට நாங்கள் කුඩි, நாங்கள் குடிப்போம். එහෙම ඔයාලා நீ, நீங்கள், அவன், அவள், அவர், அவர்கள் වලට ක්‍රියාමූල්‍ය එකතු කරලා ලියන්න ඕනේ. செயற்பாடு 10 ක්‍රියාකාරකම 10 පින්වරුන් පඩංගලේ අවධානිப்போம். පහත පින්තූර දෙස අවධානය යොමු කරමු. කලන්දුரையாடுவோம் සාකච්ඡා කරමු. වාක්‍යම් அமைப்போம். වාක්‍ය හදමු. උදාහරණම් කුඩි කියලා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන තේ බොනවා ළමෙක්. එතකොට நான் பால் குடிப்பேன். මම කිරි බොන්නෙමි කියලා තමයි එතන අදහස. එතකොට එළුම්බු මම අවදි වෙන්නෙමි කියලා තමයි ඔයාලා වාක්‍ය හදන්න ඕනේ. එතකොට තුලක්කු ඒ කියන්නේ මඳිනවා. එතකොට මෙතන මම දත් මඳිනවා කියලා ඔයා ලියන්න ඕනේ. ඊළඟට කළු මූණ හොදනවා තමයි මේකේ ක්‍රියාමූලය. එතකොට මම මූණ හොදනවා කියලා තමයි ඔයා මේකේ ලියන්න ඕනේ. ඒකේම ඔයා 12 වෙනි පිටුවේ තියෙන වචනත් එකතු කරලා වාක්‍ය හදලා ලියන්න ඕනේ. செயற்பாடு 11 ක්‍රියාකාරකම 11 செயற்பாடுயில் உள்ள வாக்கியங்களை அவதானிப்போம். நாம் காலையில் செய்யும் கடமைகளை එළුඟුපඩුති எழுதுவோம். ඒ කියන්නේ ක්‍රියාකාරකම 10 ඇති වාක්‍යවලට අවධානය යොමු කරන්න. අපි උදෑසන කරන ක්‍රියාවන් එහෙම නැත්නම් යුතුයකම් ගලපා ලියමු කියලා තමයි තියෙන්නේ. செயற்பாடு 12 ක්‍රියාකාරකම 12 சோடிகளாக இணைவோம். ஒருவர் கீழே உள்ள வினையடி ஒன்றை கூற மற்றவர் பாவனை செய்து කාටුවෝම්. දෙදෙනා බගින් එකතු වෙමු. එක් අයෙක් පහත ඇති ක්‍රියාමූල එකක් කියමු. ඒක කිව්ව විට අනෙකා එය භාවිතා කරලා පෙන්නමු කියලා තමයි තියෙන්නේ. වනංගු කියන්නේ වඳිනවා. කළු ඌ කියන්නේ මූණ හොදනවා. අනි කියන්නේ අඳිනවා. කුඩි කියන්නේ බොනවා. එළු කියන්නේ නැගිටිනවා. පඩි කියන්නේ පාඩම් කරනවා. තුලක්කු කියන්නේ මඳිනවා. සාප්පිඩු කියන්නේ කනවා. පෝ කියන්නේ යනවා. ඔයාලට පුළුවන් මේ ටික එකතු කරලා මං කිව්ව විදිහට හදන්න. පාඩු 13 சோடிகளாக இணைவோம். ஒருவர் வினா
எழுப்ப மற்றவர் විඩෙයලිප්පෝම් යුගල වශයෙන් එකතු වෙමු එක්ක එක් ප්‍රශ්නය සකස් කළ විට අනෙකා පිළිතුරු දෙමු කියලා තමයි තියෙන්නේ. කුඩි, පඩි, කුලි. මෙතන කුලි කියන්නේ නානවා. සාප්පිඩු, එළුම්බු, විලෙයියාඩු කියලා දීලා තියෙනවා. මෙතන උදාහරණම් කියලා දීලා තියෙනවා. நீங்கள் එத்தனை மணிக்கு எழும்புவீர்கள்? ඔබ කීයටද නැගිටින්නේ? 6 මணிக்கு 6ට. ඒ විදිහට උඩ තියෙන වචන ටික දාලා ඔයාලට පුළුවන් වාක්‍ය සකස් කරලා ඒවට පිළිතුරු වාක්‍යද සකස් කරගන්න. මේ විදිහට තමයි ඔයාලගේ 8 වසර පෙළ පොතේ පළවෙනි පාඩම සකස් වෙලා තියෙන්නේ. නැවතත් අලුත් වීඩියෝවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.